සුඛං සමන ඡායා ශ්‍රමණයාගේ ඡායාවත් සැපයි කියලා කියනවා. අර අන්‍ය ආගමික අන්‍ය ජාතික තීර්ථක ශ්‍රමණරුවක් දැකලා සිද්ධාර්ථ කුමාරයා හිත පැහැදුනා කියලා කියනවා. විනීත සුනීත ලස්සන ගමන දැකලා සිත පැහැදුනා කියලා කියනවා. සිවුරටද බුද්ධ චීවරයටද? අන්න ඒක තීරණය වෙන්නේ අන්න අර ගුණ නිසා. එවං අචින්ත්‍යා බුද්ධා බුද්ධ ගුණ අචින්ත්‍යා අචින්ත්‍යසු පසන්නානං විපාකෝ හෝති අචින්ත්‍යා. දැන් දැක්කනේ සමහර යවුන් ජනාධිපති ඉල්ලන්න යනවා සමහර සමන්ත භද්‍රලා. ජනාධිපති වුණා නම් පොල් ගහන්න දැන් ජනාධිපති කෙනෙකුට දැන් මේ කාලේ බණින බැනිල්ල කියන දේවල් පොල් ගහගම ඉන්න වෙයි, කටු ගහගහ ඉන්න වෙයි. ලංකාවේ මිනිස්සු ඉවරයි භාගයට භාගයක් උණ්ඩ ඌණියම් කරලා. පිනවා, කටු ගහනවා, එන්න ගහනවා, ශාප කරනවා. කෝබම් මෛත්‍රිය කුරා කුහුඹයකටවත් හානියක් නොකරන අවිහිංසාවාදී ධර්මයක බුදු පියාණන් වහන්සේගේ ආයුබෝවන් රෙද්ද චීවරය වෙන්නේ කොහොමද? චීවරය බුද්ධ චීවරය වෙන්නේ කොහොමද? ලාංඡනය නිර්ලාංඡනය වෙන්නේ කොහොමද? ආසනය නිල ආසනය වෙන්නේ කොහොමද? පුටුව නිල පුටුව වෙන්නේ කොහොමද? නිවස නිල නිවස වෙන්නේ කොහොමද? රතය නිල රතය වෙන්නේ කොහොමද? මෙන්න මේක තේරුම් ගත්තා නම් හුඟක් ගැට අපේ ලංකාවේ ලියා ගන්න පුළුවන්. පැටලවිල්ල වෙලා තියෙන තරම එච්චරම අමාරු නෑ මේක හොයාගන්න. මේ තරම් පැටලුණාට පුංචි ගාතාවක් මතක් කරලා වැඩේ පටන් ගමු. සීලං කරේවා සෝබෙන්ති විද්‍යා සෝබෙන්ති පණ්ඩිතං. සීලය විසින් තමයි පුද්ගලයා හොබවන්නේ, එහෙම නැත්නම් බබලවන්නේ, සෝබණේ කරන්නේ. විද්‍යාව දන්න විද්‍යාව විසින් තමයි පණ්ඩිතයා හොබවන්නේ, සෝබවාන කරන්නේ. එතකොට මේකට හොඳම උදාහරණය මම කියන්නම් සමන්ත භද්‍ර. සමන්ත භද්‍ර කියන වචනේ තියෙනවා තේරුම් 10ක්, ගුණ 10ක්. ඒ ගුණ 10 අපි ගිය වීඩියෝවේදී කතා කළා. ඒ ගුණ 10 අනුව හැඩගැහුණ හැදුන ගොනුන නම තමයි සමන්ත භද්‍ර කියලා කියන්නේ. එතකොට යම්කිසි පුද්ගලයෙක් තුළ මේ ගුණ 10 තියෙනවා නම් ඔහු තමන් නම දාගත්තත් අභිෂේක වුණත් නැතත් ඔහු සමන්ත භද්‍ර තමයි. නම දාගත්තා කියලා නමින් තමන් බැබලෙන්න බෑ. හේතුව බුද්ධ දේශනාවේ තියෙනවා සෝබෙන්ති සූත්‍රයේ. වියත්තෝ විනීතෝ විසරදෝ බෞසුතෝ ධම්මදරෝ ධම්මානුධම්ම පටිපන්නෝ අය උච්චති භික්ඛවේ සංඝං සෝබෙන්ති. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ බුද්ධ ශාසනය තුල ඉන්න සිව්වණක් පිරිසෙන් මෙන්න මේ ගුණ 6 තියෙනවා නම් ඒ ගුණ 6 තියෙන පුද්ගලයාට බුදුහාඳුරෝ කියනවා ඔහු සංඝයා හොබවන්න සුදුසුයි. හොබවනවා කියන වචනේ තේරුම හොබවනවා, බබලනවා, සෝභමාන කරනවා. සෝභා කියලා කියන්නේ සෝභා, සෝභමාන කරනවා. ස්වභාව, ස්වභාව. එහෙම නැත්නම් සෝබෙන්ති කියන්නේ බබලනවා. ඒකේ දැන් ඔක වෙලා තියෙන්නේ එහි වැජම් වෙනවා. බබලනවා නෙවෙයි තමන් බබලෙනවා. එතකොට ඒ ස්වභාව තමයි බබලන්නේ. ස්වභාව කියලා කියන්නේ ධර්මතාවය. ධර්මතාවය අධර්මතාවයටපත් වුණ තැන තමයි වැඩේ පටලවෙන්නේ. මෙන්න මේක තමයි කචල් එක. ඇයි කචල් එක කියලා කියන්නේ? අපි මෙහෙම උදාහරණයක් ගමු. රටේ මිනිස්සු ටික එකතු වෙලා රටේ මිනිස්සු තවත් කණ්ඩායමකට තමන්ගේ දරුවොන්ට වෙන්න පුළුවන් උගන්වලා නොඑක් දේවල් කරලා බේතේ තරම් දීලා වර්ධනය කරලා සංවර්ධනය කරලා ඔන්න කැම්පස් වලට දාලා රැකියාවල් වලට දීලා යම් රැකියාවක් කරන් දෙනවා කියලා හිතමුකෝ. යම් කිසි ස්ථානයකට ස්ථානේ හදන්නෙත් රටේ මහ ජනතාව, ස්ථානෙට නිලධාරී කියලා පත් කරන්නෙත් මහ ජනතාව. එතන හදනවා පුටුවක්, ගෙයක්, කාමරයක්, බිල්ඩින් එකක් හදලා එතන තියෙනවා ආසනයක්. ඒ ආසනයට කියනවා නිල ආසනය කියලා. එතකොට මේ නිල ආසනයට සුදුසු තත්වයට පත් කරනවා රටේ මිනිස්සු එකතු වෙලා යම් කිසි පුද්ගලයෙක්. දෙපාර්තමේන්තු, සංස්ථා, ආයතන, මැති ඇමතිවරු, අමාත්‍යාංශ පිහිටවලා ඒවට රජයේ මිනිස්සු බදු ගෙවලා ඒවා නඩත්තු කරලා පෝෂණය කරලා අන්න අර පුද්ගලයාට උගන්වලා ගිහිල්ලා ඕකේ තියෙනවා. ඒකේ තියන්නේ ඒ පුටුවේ, ඒ නිල පුටුවේ, නිල ආසනයේ, නිල නිවසේ, නිල රතේ, නිල ලාංඡනයට අදාළ සුදුසුකම් වලින් ඔහු පූර්ණ වෙන්න ඕන. අර සමන්ත භද්‍ර කියන ගුණ 10 යම් කිසි පුද්ගලයෙකුගේ තියෙනකොට එයාට ඒ නම සුදුසු වෙනවා වගේ. එහෙම නැත්නම් අර මුල් ගාථාවේ අර සීලය තමයි පුද්ගලයා සෝබණය කරන්නේ. ප්‍රඥාව තමයි පඬිතයා සෝබණය කරන්නේ. අන්න ඒ වගේ ඒ පුටුවට සෝබන, ඒ පුටුව බබලවන්න තමයි අපත් කරන්නේ. එයාට බබලෙන්න නෙමෙයි. උදාහරණයක් විදිහට ගමු අපි ප්‍රාදේශීය ලේකම්තුමා ගමුකෝ. තරහ වෙන්නේ නැති වෙයි. තනතුරු එකක් ගත්තට හැමදේම ඔකම තමයි උදාහරණේ උපමාව. දැන් මට කියන්න බෑ අපි හිතමු අනේ මම නම් ප්‍රාදේශීය ලේකම් නෙමෙයි. අපි එහෙම හිතමුකෝ මේ කතාව කියන්න ඕනනේ. දැන් මට කියන්න බෑ මම ප්‍රාදේශීය ලේකම්.
මම තමයි ප්‍රාදේශීය ලේකම් නෙමෙයි. මම තමයි ප්‍රාදේශීය ලේකම් පුටුව බබලවන්නේ. මමත් මිනිස්සෙක්. මේ මිනිස්සයා තමයි මම නැමැති මිනිස්සයා තමයි ප්‍රාදේශීය ලේකම් පුටුව බබලවන්නේ. එහි හොබවන්නේ. ඒ හොබවන්න තමයි මම එහි තියලා තියෙන්නේ. දැන් වෙලා තියෙන්නේ මම බබලෙනවා. පුටුව නිල පුටුවට මොකද්ද ගිහිල්ලා තියෙන තැන. ඔන්න ඕකට ආදරණීය මිත්‍රයා හොත්ත ගාතාවක් තියෙනවා. ඕක තියෙන්නේ අංගුත්තර නිකායේ තික නිපාතේ. මං ඉස්සරහින් තියන්න මෙන්න බලන්න. පුණජපරං මේක කියන්නේ මේ කවුද බ්‍රාහ්මණෙක් මේ වච්චගොත්ත බමුණට කියන්නේ බුදුහාමුදුරුවෝ. පුණජපරං බ්‍රාහ්මණ ඊතරෙහි මනුස්සා අධර්ම රාග රත්තා ධර්ම රාගයෙන් රත් වෙලා අර ධර්මතාවය නෙමෙයි අර ස්වභාව වුණ ධර්මතාවයෙන් නිවිලා නෙමෙයි අධර්ම රාගයෙන් රත් වෙලා බම්බ තමයි ඒ නිලය දරනවා නෙමෙයි ඒ නිලයෙහි හොබවනවා තමන් විහිං ඒ නිලය හොබවනවා තමන් නිලය හොබවන්න ඕන මම සමන්ත භද්‍ර නම් මම සමන්ත භද්‍ර කියන නමේ ගුණ 10 හොබවන්න ඕන එතකොට තමයි ඒ පුටුව එහෙම නැත්නම් ඒ ආසනේ ඒ නම විසින් මට ඒ අදාළ තැන දෙන්නේ මේ දෙක එකට සමපාත වුණ ගමන දෙක එකට සමපාත වෙන්න ඕන හරි ගාථාව අදම්ම රාග රත්තා විසම ලෝභාති විසම ලෝභය මේක හරි භයානක ගාථාවක් අපි බලමු මොකද වෙන්නේ කියලා අන්තිමට කෙලවෙන්නේ කොතනද කියලා ඔය කෙලවෙන තරමක් ඕක තමයි කෙලවෙලා තියෙන්නේ වෙන මොකුත් නෙමෙයි ඒකයි මේ කෑ ගහන්නේ කියන්නේ මම බලලා හැදියල්ලා මේ බුදු ගුණ තියෙන රටේ ධර්මයේ පවතින රටේ විසම ලෝභාති භූතා මිච්ඡා ධම්ම පරතෝ මිත්‍යා ධම්ම වලින් ධර්ම මිත්‍යා වෙලානේ තියෙන්නේ ඔබ වෙන එක දැන් පැටලිල්ල තේරෙනවනේ තේසං අධම්ම රාග රත්තානං විසම ලෝභා විභූතානං මිච්ඡා ධම්මා පරේතානං යක්ඛා වාලේ මිනිස්සේ ඔස්සජ්ජන්ති යක්කු සැඩයක්කු මුදා හරිනවලු සිංහල තේරුමට යමුකෝ අපි බලන්න මේක තේරෙනවද ඒකට මං කියනවට වඩා වැලිදු බමුණ මෙකල මිනිස්සු අධර්ම රාගයෙන් රත් වූ විසම ලෝභයෙන් මැඬුනාහු මිත්‍යා ධර්මයෙන් යුක්ත වෙයි ඒකයි ප්‍රශ්නේ මම එකයි කිව්වේ රෙද්ද සිවුර වෙන්නේ කොහොමද සිවුර බුද්ධ චීවරය වෙන්නේ කොහොමද කියලා අධර්ම රාගයෙන් රත් වූ විසම ලෝභයෙන් මැඬුනාහු මිත්‍යා ධර්මයෙන් යුක්ත වූ ඔවුන්ට සැඩයක්ුන් මුදා හරිති උන්ගේ ඔළුව වල ඉන්නේ සැඩයක්කු කවුද සැඩයක්කු මුදා හරින්නේ අන්න අර අධර්ම රාගයේ අධර්මිෂ්ඨකමේ තියෙන මිනිස්සු අර ධර්මිෂ්ඨයාට සුදුසු තැන වාඩි වුණාම යක්කුන්ට තද වෙනවා දෙවිවරු කෝප වෙනවා දෙවිවරු කෝප වුණාම සැඩයක්කු මුදා හරපුවාම තන මරණ ගුටි කෙලි බැනුම් අනතුරු දුර්භික්ෂ ස්වභාව ධර්මයේ විපත් ඒව තමයි මේ වෙන්නේ ඔන්න ඔතන හරි සරල දෙයක් තියෙන මේ දායින්ද කෑ ගහන දෙයක් ඊට පස්සේ බමුණ යම් හේකින් මෙකල මිනිස්සුන්ගේ අඩුව මුල හරි කියන්න බැරි වුණා. එයින් බොහෝ මිනිස්සු කලුරිය කරති. ඉතින් කලුරිය කරන්න හේතුවක් තියෙන්න බෑ. එදා ඉඳලා මෙදා දක්වා තිබුණ නැති ලෙඩ දැන් තියෙනවා. ඊයේ නැති ලෙඩ අද තියෙනවා. ඊයේ නැති වස්ස අද තියෙනවා. ඊයේ නැති භූමිකම්පාව අද තියෙනවා. කාලගුණ එකක් කියලා අනිත් පැත්ත හැරලා බලන්න මෙන්න තියෙනවා. මේවා කොහෙන්ද එන්නේ? මේක හරි සරලයි. මිනිස්සු ධර්මිෂ්ඨ වෙන්න ඕන. රජවරු ධර්මිෂ්ඨ වෙන්න ඕන. ඒ ධර්මිෂ්ඨකම අර මොලින් කිව්වේ සෝබේති සූත්‍රයේ වියත්තෝ විනීතෝ විසරදෝ බෞසුතෝ ධම්මදරෝ ධම්මානුධම්ම පටිපන්නෝ අන්න සංඝයාගේ ගුණ ඒ සංඝයාගේ ගුණ තියන අයට තමයි මේ බුද්ධ චීවරය එහෙම නැත්නම් ධර්ම ධ්වජය මේ සංඝ චීවරය ඒක ඔළුවේ තියාගෙන ගියාට සෝබෙන්ති වෙන්නේ ඒක කටින කරලා නියරවල් කපලා මහලා ගියාට පෙරහැරේ ගියාට ඕක වෙන්නේ නැහැ ඒක අවුරුද්දකට සැරයක් දුන්නට ඕක වෙන්නේ නැහැ. ඒක පොරවන එකාගේ තියෙන්න ඕන. ඒකට අදාළ අන්න අර ಗುಣ අය විශේෂයෙන්ම සංඝ ගුණ තියෙන්න ඕන. ඒ නිසා අපි දන්නවා ඒ කාලේ සුඛං සමන ඡායා ශ්‍රමණයාගේ ඡායාවත් සැපයි කියලා කියනවා. අර අන්‍ය ආගමික අන්‍ය ජාතික තීර්ථක ශ්‍රමණරුවක් දැකලා සිද්ධාර්ථ කුමාරයා හිත පැහැදුනා කියලා කියනවා විනීත සුනීත ලස්සන ගමන දැකලා සිත පැහැදුනා කියලා කියනවා. එහෙමනම් බුද්ධ ශාසනය තුල මහණ වුණ බුදුන් වහන්සේගේ නාමයෙන් මහණ වුණ බුද්ධ චීවරය ධර්ම කෙනෙකුගේ ගුණ කඳ කොපමණ තියෙන්න ඕනද? සුඛං සමන ඡායා. ඒ ඡායාව ළඟ හිටිය සැපයිලු. දැන් මේ කාලේ බැලුවොත් බොහෝ ශ්‍රමණයන් වහන්සේලා එකේ දැක්කොත් සැපයි නෙමෙයි දුකයි කියලා පණ කඩාගෙන දුවන තත්ත්වයට තමයි පත් වෙලා තියෙන්නේ අන්න අර අධර්ම රාගය. ඒ අධර්ම රාගයෙන් හින්දා මොකද වෙන්නේ? ස්වභාව ධර්මයේ විපත්
සැපත විපත බවට පත් වෙලා කලට නෙවෙයි අකලට වයින්නේ හැම දෙම අනිත් පැත්ත ඇරිලා. මෙන්න මෙතනයි ප්‍රශ්නේ තියෙන්නේ. මේක එදා ඉඳලා කෑ ගහලා කියන දෙයක්. මේක පුංචි තැන ඉඳලා පටන් ගන්න ඕන පොඩි එකාගේ දහම් පාසලේ ඉඳලා උගන්වන්නේ කණ්ඩායි අඳින්නයි මේක උගන්වන්නයි සිත් ගණන් කරන්නයි විභාගේ ඔයවනේ ඒවා තියෙන්න ඕන. නමුත් මිනිස්යාගේ චරිත ගුණ අභිවර්ධනය සිද්ධ වෙලා නැත්තම් අර සෝබනය කරන පුටුවට අදාළ වෙන විදිහට චරිත ගුණ අභිවර්ධනය වෙලා නැත්නම් ඔවුන් කරන්නේ පොල් ගහන එක නම් ඔවුන් කරන්නේ ගල් ගහන එක නම් ඔවුන් කරන්නේ කුඩු ගහන එක නම් ඔවුන් කරන්නේ දැක්කනේ බහුගේ වීඩියෝ මම දාලා තිබුණා අර පොල්ගද පන්සලක මොනවද තිබ්බේ කියලා. ඉතින් දැන් අර මම මුලින් කියපු ගාතාව ඒක සෝබෙන්ති සෝබන හොබවනවා සෝබා සෝබමාන මේවා ඉන්දු ආර්ය භාෂාවෙන් ආවේවා. ඒවා ඉන්දු ආර්ය භාෂාවෙන් ඇවිල්ලා තමයි ඉන්දු ආර්ය භාෂාව සංස්කෘත වෙලා සංස්කෘතෙන් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. දැන් ඒ පාලි භාෂාවෙන් ආපු දේ තමයි මේ ස්වභා කියලා කියන්නේ. ස්වභාව ධර්මය කියලා කියන්නේ. දැන් ඒකේ හොඳ දේවල් උගන්වන්නේ නැහැ. ඒවා දන්නේ නැහැ. ඒකේ ඉන්න දෙවිවරුණක් ගෙනල්ලා ලොට් එකක් තියාගෙන උණ්ඩ පොල් ගන්නවා. ඉතින් ඒකෙත් බුදුහාඳුරෝ එපා කියලා අයින් කරපේව ටික අරගෙන පොල් ගහනවා හුණියම් කරනවා ගිනි පිඹිනවා කට ගහනවා එන්න ගහනවා ශාප කරනවා කෝබම් මෛත්‍රිය කුරා කුහුඹයකටවත් හානියක් නොකරන අවිහිංසාවාදී ධර්මයක බුදු පියාණන් වහන්සේගේ ඒ නාමයෙන් සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සත්‍ය කරණත්තාය කියලා ශාසනයට ඇවිල්ලා සසුන් කෙතේ පලිබෝධ වෙලා කෙතක පලිබෝධ තියෙනකොට ඒ කෙතේ කවද්ද සාරයක් කවද අස්වැන්නක් ගන්නෙ එහෙනම් පලිබෝධ නාශ කරන්න ඕන. පලිබෝධ නැසනකොට අන්න අර ෂොට් එක ගැහුවා මේ ෂොට් එක ගැහුවා මේ ෂොට් එක ගැහුවා. දැන් මම ඒකයි කිව්වේ. ඔය අත තියන්නේ රෙද්දටද චීවරයටද සිවුරටද බුද්ධ චීවරයටද. අන්න ඒක තීරණය වෙන්නේ අන්න අර ගුණ නිසා. එවං අචින්ත්‍යා බුද්ධා බුද්ධ ගුණ අචින්ත්‍යා අචින්ත්‍යසු පසන්නානං විපාකෝ හෝති අචින්ත්‍යා. එහෙමනම් ඒ සුඛ විපාක නැතුව ඔය අනිෂ්ට විපාක ලැබිලා තියෙන්නේ අල්ලගෙන තියෙන්නේ ධර්මය නෙමෙයි අධර්ම රාගය. ඔන්න ඔතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා අර කොසඹෑනුවර සිද්ධ වුණ සිද්ධිය ලංකාවේ සිද්ධ වෙන තාක්කල් ලංකාවට යහපතක් වෙන්නේ නැහැ. මම මේ කියන්නේ සාපයක් නෙමෙයි ධර්මයට අනුව. ඉතින් ඒ නිසා ඔන්න ඔතෙන්ද අපි එකතු වෙන්න ඕන. එකතු වෙලා ඇඳුම නිල ඇඳුම උනේ කොහොමද? චීවරය බුද්ධ චීවරය උනේ කොහොමද? රතේ නිල රතේ උනේ කොහොමද? පුටුව නිල පුටුව ආසනය උනේ කොහොමද? ලාංඡනය නිල ලාංඡනය උනේ කොහොමද? මෙන්න මේ සිස්ටම් එක හැදෙන්නේ ඉතා අතිශයුම් පුංචි මහා බරපතල ධර්මතාවයකින්. ඕනෝකයි තේරුම් ගන්න ඕන. ඒකයි බුද්ධ දේශනාව කියන්නේ. මේක මහා තාර්ක විතර්ක වලින් යන්න කොටාගෙන ගහමරාගෙන කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. හදි හුණියම් කරලා පොල් ගහලා කරන්න බෑ ඕක. දැන් දැක්කනේ සමහර යවුන් ජනාධිපති ඉල්ලන්න දෙනවා සමහර සමන්ත භද්‍රලා. ජනාධිපති වුණා නම් පොල් ගහන්න දැන් ජනාධිපති කෙනෙකුට දැන් මේ කාලේ බණින බැනිල්ල කියන දේවල් පොල් ගහම ඉන්න වෙයි කටු ගහ ඉන්න වෙයි. ලංකාවේ මිනිස්සු ඉවරයි භාගයට භාගයක් උණ්ඩ හුණියම් කරලා. දැන් හුණියම් කරන්න වෙලාවක් නැහැ ජනාධිපති කෙනෙකුට කරන්න වැඩ තියෙනවා. ඉතින් මේ වගේ එකෙක් ජනාධිපති වුණොත් එහෙම ආයෙත් ලංකාවේ මිනිස්සු නැහැ රජ කරන්න. ඉතින් ඒ නිසා මෙන්න මේවා තමයි තේරුම් ගන්න ඕන දේවල්. මේවා තේරුම් අරගෙන ධර්මයට ලැබිව ධර්මදර විනයදර මිනිස්යන්ට ධර්මයේ දේශනා කරන මුල යහපත් මැද යහපත් අග යහපත් නිර්වාණ සම්ප්‍රයුක්ත නිර්පේක්ෂක නිර්වාණගාමී ධර්ම මාර්ගයේ දේශනා කළා නම් මීට වඩා ලංකාව යහපත් වෙනවා. එහෙම නැතුව මේවා නීති වලින් කරන්න බෑ. මම බෑ කියලා කියන්නේ ඒවට අගෞරව කරනවා නෙමෙයි. අධිකරණ ගෞරවණීයයි ඒක හරි. ඒ වුණාට අධිකරණයට යන්නේ ගෞරවය ලබන මිනිස්සු නෙමෙයිනේ. අධිකරණ කියන්නේ අධිකරණේ රාජකාරී කරන අය නෙමෙයි. ඔය නඩු හබ අරගෙන යන්නේ. ඒ නිසා එහෙමනම් අඩු ගානේ දෙපාර්ශවයක් එතෙන්ද යනවනම් අඩු ගානේ බුද්ධ ආගමේ අය සෝවාන් වෙලා හරි ගියා නම් ඕක ටිකක් දුරට සමථයකටපත් කරගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ලස්සන කතන්දර ටිකක් තියලා තව ඉතින් එහාට කියන්න. ඔහොම යන්කෝ. ඔහොම යනකොට තේරෙයි කාගේද ඔය නිල ටිකට වෙන්නේ මොනවද කියලා බලා ගන්න පුළුවන්. ඒවා අපි කියන දේවල් නෙමෙයි. මේ ස්වභාව ධර්මයේ රකින්න ධර්මයේ විසින් රකින්න ලැබේ. ධර්මයට විරුද්ධ වුණොත් ධර්මයේ විසින් විනාශ කරනු ලැබේ. ඒක තමයි සත්‍ය. එකම පරම සත්‍යයි තියෙන්නේ. දෙකවල් තුනවල් නැහැ. ආගම් ගොඩක් තියෙන්න පුළුවන්. ධර්මය එකයි සද්ධර්ම එකයි තියෙන්නේ. ඒ සද්ධර්මයට අනුගත වෙන්න ඕන. සද්ධර්මයට අනුගත වුණොත් තමයි පැවැත්මක් තියෙන්නේ. අන්න ඒ පැවැත්මට අපි යම් මෙතන ලං වෙමු.
අපි සියලු දෙනාම එකම විදිහේ මිනිස්සුયો. අපි කවුරුත් කැමති ලස්සන ජීවත් වෙන්න පොළොවට ආපු කාරණේ ඉවර කරලා යන තැනට යන්න. අපි යන්නේ එතෙන් එකතු වෙමු. ඒ නිසා කාට වදීද කාට රෙදෙයිද කියන මම දන්නේ නැහැ. එදා ඉඳලා කියන කතාවක් තියෙනවා. ඒකම ජනාධිපතිතුමාගේ ඉඳලා ඉහළ මට්ටමේ ඉඳලා පහළටත් පහළ මට්ටමේ ඉඳලා ඉහළටත් හැමදාම කියලා තියෙන දෙයක්, අදටත් කියන දෙයක්, ඉදිරියටත් කියන දෙයක්. අපි බලමු ඉස්සරහට කොහොමද යන්න වෙන්නේ ගමන කියලා මේ ධර්මතාවයත් එක්ක එකතු නොවුනොත් අපි එකතු වෙමු. අපි එකතු වෙලා ලස්සන හොඳ ගමනක් යමු. එච්චරයි කරන්න තියෙන්නේ. එහෙනම් මම දැනට ගිහිල්ලා එන්නම්. ඔහොම එකතු වෙන්නකෝ. ලස්සන කතාවක් දෙන ඊළඟට. එතකොට තව ටිකක් සප්‍රේෂන් පුළුවන් අපිට. එහෙනම් ගිහිල්ලා එන්න. ආයිබෝන්. තෙරුවන් සරණයි.